ඩීස් අයිපුුවන් ඔයාලා ඔක්කොටම රස බර දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න අද මම කියල දෙන්නේ රස්සම රස බත් එකක් දෙන්නේ රස්සම රස බත් එකක් හදාගන්න හැටි. අලයි පරිප්පුයි ගෙදර තියෙනව නම් මේ රස බත් එක හදාගන්න පුළුවන් වෙන මුකුත් ඕනේ නෑ. හරිම රසයි හරිම සුවඳයි උයන කොටත් බඩ පිරෙනවා. ගොඩක් ජාති උයාගන්න කම්මැලි දවසට ඔයාට පුළුවන් මේක උයාගන්න. මාළු හරි මස් හරි එක වෑංජනයක් හදාගත්තම මේ බත් එක බඩ පැලෙන්න කන්න පුළුවන්. මම අරන් තියනවා කීරි සම්බහාල්, පරිප්පු වල, ලූණු සුදු ලූණු රම්ප කරපිංචා අරගෙන තියෙනවා. ඒ වගේම ඉඟුරු ටිකක් කපලා තියෙනවා. එනසාල් කරාපු නැටිත් මං අරගෙන තියෙනවා. ඕවා ඉතින් සාමාන්‍යයෙන් හැම කෑමකටම වගේ අවශ්‍ය වෙන දේවල්නේ, විශේෂ මුකුත් මම දාන්නේ නෑ. මේවෙන් තමයි මම අද මේ බත් එක හදාගන්නේ. මෙතන මං අපේ ගෙදරට රෑටත් එක්ක බත් එක උයාගන්න නිසා හාල් ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. පරිප්පු ග්‍රෑම් 200යි, අලගෙඩි දෙකක් මේ විදිහට පොඩියට කපලා අරන් තියෙනවා. දැන් මේ බත් එකට පරිප්පු යාලයි දාලා උයාගත්තාම මේකේ වොලියුම් එක වැඩි වෙනවනේ. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොකද බත් එක වැඩි වෙනවා. ඒ නිසා ඔයාලා වෙනද තියාගන්න හාල් ප්‍රමාණයටම පරිප්පු දානවා නම් ටිකක් වැඩිපුර බත් වෙනවා. ඒක නිසා අවශ්‍ය ප්‍රමාණයට බලලා ඔයාලා දාගන්න. මම බත් එක උයාගන්න රයිස් කුකර් එකම ලිපේ තියාගත්තා. ඒකට මම මුලින්ම තෙල් දාලා තෙල් රත් වෙනකොට හොඳට අබ හැන්දක් දාගන්න පුපුරන්න. ඊට පස්සේ අනිවාර්යෙන් ඔයාලා ළඟ තියෙනවා නම් සූදුරු දාගන්න. සූදුරු වලින් හොඳ රසක් වගේම මේ බත් ඉදෙනකොට හොඳ සුවඳක් එනවා. මේ දෙක හොඳට තෙලෙන් වැදෙන්න දෙන්න. ඊළඟට අපි ලූණු ටික දාගන්නවා තෙල් එකට. මේක කර වෙන්න දෙන්න එපා. හැබැයි මේක අර ගෝල්ඩන් බ්‍රවුන් වගේ පාටට එනකන් හොඳට තෙලෙන් බැදෙන්න ඕනේ. කර වුණාම පොඩ්ඩක් තිත්තරහ එනවා. ඒ නිසා කර වෙන්න දෙන්න එපා. ඊට පස්සේ මම මේකට ඉඟුරු සුදු ලූණු දාගන්නවා. මේ ඔක්කොම හොඳට තෙලෙන් බැද ගන්න. එතකොට මේ බත් එක උයද්දි හරීම සුවඳයි. ඊට පස්සේ මේකට රම්ප කරපිංචාක් දාගෙන මේක පොඩ්ඩක් අපි තෙලෙන් බැදෙන්න දෙමු. මේක එක තැන තියෙන්න දෙන්න එපා. හොඳට කවලම් කරන්න. මොකද එක තැන තිබ්බම අර එක තැනක විතරක් තියෙන ලුණු සුදු ලුණු කර වෙන්න පුළුවන්. මම දැන් මේ රයිස් කුකර් භාජනයක්මයි ලිපේ තියලා තියෙන්නේ. මේක මගේ පරණ රයිස් කුකර් එකේ භාජනය. ඉතින් මගේ ළඟ දෙකක් තියෙන නිසා මං ලිපේ තියාගෙන හදාගන්න දේවල් වලට මේක යූස් කරනවා. මාන්නෙන් බත් උයාගෙන රයිස් කුකර් එක නම් මම ලිපේ තියන්නේ නැහැ. ඔයාලට ඕන නම් මේ මිශ්‍රණي රයිස් කුකර් එක ඇතුළෙම හදාගන්න පුළුවන්. හැබැයි මේ ලුණු අරම්මනම් ටෙම්පරා දෙනකොට අර තියනවා වගේ අඩිය පොඩ්ඩක් අල්ලන්න පුළුවන්. ඒ නිසා තමයි මම රයිස් කුකර් භාජනයෙම හදාගන්න නැත්තේ. ඔයාලට මේක වෙන භාජනයක හදලා හාල් කවලම් කරාට පස්සේ ඕනේ නම් රයිස් කුකර් භාජනයට දාලා රයිස් කුකර් එකේම තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලිපේම හදාගන්නත් පුළුවන්. දැන් ඔයාලට පේනවද මේක ටිකක් ගෝල්ඩන් බ්‍රවුන් කලර් එකට හැරීගෙන එනවා අපේ සුදු ලුණු එහෙම. මේ වෙලාවේ මම මේකට එකතු කරගන්නවා අර අපේ අල කෑලි. අල කෑලි ටික වටේත් සාමාන්‍යයෙන් ක්‍රිස්ප් වෙන්න බැදුනම මේක හරිම රසයි. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද එක එන්න ඕනි කියලා. දැන් නම් මේ ටික හොඳින් බැදෙනවා. මේ ඔයාලට පේනවද මම මේක පැත්තක් පෙන්නනකොට අර ඒ අල කෑල්ල බැදිලා තිබෙන්නේ නිකන් ලාවට දුඹුරු පාට වීගෙන එන්න. අන්න ඒ විදිහට අල කෑලි බැදුනම හොඳටම ඇති. එහෙම බැදුනම හරිම රසයි. දැන් මේ ඉඟුරු සුදු ලුණු ටිකත් හොඳට රන්වන් පාට වෙලා තියෙන්නේ. මේ වෙලාවේ මම මේකට එකතු කරගන්නවා මිරිස් කුඩු හැන්දක්, 3-5 කුඩු හැන්දක්, ඒ වගේම කහ. ඒ ටික දාලා අලත් එක්ක මම මේක හොඳට කවලම් කරගන්නවා. මේ වෙලාවෙත් හරිම සුවඳයි මේ බත් එක උයාගන්න අපේ මිශ්‍රණය. මෙහෙම කහ 3-5 තෙලෙන් ටෙම්පරා දුනහම මේ බත් එකට හරිම ලස්සන පාටක් එනවා.
ඔයාලට දැන් පේනවද මේක දැනුත් හරිම ලස්සන කහ පාටක් ඇවිත් තියෙනවා. මේ ලූණු සුදු ලූණු අලවලටත් මේ තුනපහ හොඳට අල්ලනවා මේ වෙලාවේ අපි තෙලට ඒක දාගත්තම. චුට්ටක් මෙහිම තියලා මම මේකට දැන් එකතු කරගන්නවා අපි සෝදගත්ත අපේ පරිප්පු ටික. පරිප්පු ටිකත් හොඳට වතුර බේරලා දාගන්න. මොකද පරිප්පුවටත් යම්තමට හරි ටෙම්පරාදු වෙන්න ඕනේ. එතකොට තමයි මේක රස. මේකත් අපි හොඳට හැඳිකාගෙන ටික වෙලාවක් ලිපේ තියාගන්නවා. පරිප්පුවටත් මේ මිශ්‍රණයත් එක්ක හොඳට ටෙම්පරාදු වෙන්න. ගොඩාක් කර වෙන්න දෙන්න එපා. එතකොට පරිප්පුවට තැම්බෙන්නේ නැහැ. අර බයිට් එකක් කනවා වගේ තමයි පරිප්පු කන්න වෙන්නේ. මේ මිශ්‍රණයත් එක්ක හොඳටම කවලම් වුණාම ඒක හොඳටම ඇති. ඊට පස්සේ අපි මේකට ලුණු දාගන්නවා. ඔයාලගේ රස පදම අනුව මේකට ලුණු එකතු කරන්න. මම නම් මේකට ලුණු හැඳි දෙකක් එකතු කරනවා. එකතු කරලා මේක හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ අපි හොදගත්ත අපේ කීරි සම්බහාල් ටික මම මේකට එකතු කරනවා. සම්බහාල් එකක් මේකට එකතු කරගන්න පුළුවන් නම් කීරි සම්බහරි සූදුරු සම්බ කියලා තියෙන්නේ. අන්න ඒ වගේ ආලක් එකතු කරගන්න පුළුවන් නම් මේකට ගොඩක් රසයි. දැන් අපි සුදු හාල් වගේ එකතු කරගත්තොත් එහෙම මේක පොඩ්ඩක් අර අපි කියන්නේ චෝරු වෙනවා කියලා. අන්න ඒ වගේ වෙනවා. මොකද දැන් මේ පරිප්පු යාලයි තියෙනවනේ. ඒ නිසා පොඩ්ඩක් අර හයිය හාලක් දාගන්න. එතකොට තමයි මේ බත ලස්සනට එන්නේ. අපි හාල් ටිකක් දාලා මේක හොඳට කවලම් කරගෙන හාල්ලට ටිකක් පොඩි වෙලාවක් මේ මිශ්‍රණයත් එක්ක තියලා තියනවා අපි වතුර දාන්න කලින්. පේනව නේද? හරිම ලස්සනයි. මේ වෙලාවේ හරිම සුවඳයි. මේ බත ඉදෙද්දි තමයි හොඳම සුවඳ එන්නේ. ඔයාලට අන්තිමට පෝනේ නම් මේකට තව ලොකු රම්ප කෑල්ලකුයි පොඩි කුරුඳු කෑල්ලක් දාන්න. මේ චූටියට කඩලා නෙමෙයි. කුරුඳු කෑල්ල ආපහු අයින් කරන්න පුළුවන් විදිහට කුරුඳු කෑල්ලකුත් දාගන්න. එතකොට හරිම සුවඳයි මේ බත ඉදෙද්දි. හාල් එකත් විනාඩියක් එකක් මේ මිශ්‍රණයත් එක්ක තියලා මේකට මම වතුර එකතු කරනවා. ඔයාලගේ හාල් එක තැම්බෙන ගානට වඩා චුට්ටක් වැඩියෙන් වතුර තියන්න. ගොඩක් තියන්න එපා බත් එක. එතකොට අර චෝරු වෙනවා. ලයි පරිප්පුයි තව පොඩ්ඩක් තැම්බෙන ගානට තිබ්බම හොඳටම ඇති. මේක එකපාරක් හරි වැරදි හරි හදලා බලන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක අතේ පදමට හරියටම හදන්න. අම්මෝ මේක ඇරියාම තියෙන සුවඳ. දැන් මේක හොඳට කූරකින් කූරු ගා ගන්න. මගේ නම් බත්තට හොඳට තැම්බිලා තියෙන්නේ. ඔයාලට බත්තට තැම්බිලා මදි වගේ නම් ආයි මේකට උණු වතුර ටිකක් ගොඩක් දාන්න එපා. චුට්ටක් වටෙන් එකතු කරලා මේ වගේ කූරු ගාලා ආයිත් වහලා තියන්න. මේ සුවඳට නම් බඩගිනි වෙනවා. මේ වොයිස් කරන වෙලාවෙත් මට හරිය ආසයි මේ බත් එක කන්න. මේ තියෙන්නේ මම හදාගත්ත බත් එක. ඇට පොඩ්ඩක්වත් බෙරි වෙලා නැහැ. හැබැයි ආල පරිප්පු දෙක හොඳට තැම්බිලා තියෙන්නේ. බත් එකත් ගානට ඉදිලා තියෙන්නේ. මේ බත් එක බෙදාගatti හරිම සුවඳයි. බය නැතුව පොඩි බබාලට උනත් කන්න දෙන්න පුළුවන්. මගේ පොඩ්ඩෝ නම් ඉඳලා හිටලා හදන මේ බත් එක කන්න හරිම ආසයි. ඔයාගෙත් බත් කන්න හොර බබෙක් ඉන්නවා නම් මේ බත් එක හදලා දීලා බලන්නකෝ. එයා කන විදියට මාළු මාස් එහෙම නැත්නම් බිත්තර මොනවා හරි එක මේ බත් එක හදලා දෙන්නකෝ. මම නම් එදා මේ බත් එක කන්න හදාගත්තේ ලින්නු මාළු ටෙම්පරාදුවක්. හරිම රසට තිබුණා. බත් එකට හොඳටම මැච් වෙනවා. තව මම නම් බිත්තර ඔම්ලට් එකකුත් හදාගත්තා. විශේෂයෙන්ම බබාලත් ඉන්න නිසා මාළු කෑලි වල මිරිස් සෝදලා ඒගොල්ලන්ට බිත්තරත් එක්ක තමයි දුන්නේ. එයාලත් හරි ආසාවෙන් කෑවා. අපිත් හරි ආසාවෙන් කෑවා. ගොඩක් වෙලා ගියේ නෑ. මොකද බත් එකේ ඉදෙනකම් මං ටක් ගාලා මාළු ටෙම්පරාදුවයි බිත්තර එකයි හදාගත්තා. බත් එකේ ඉදෙනකොටම කන්න විතරයි තිබුණේ. ඉතින් හදිස්සි බඩගින්නට වෙලාවක් නැතිනම් උයා ගන්න, කම්මැලි නම් උයා ගන්න. එක මාළුවක් එක මේ බත් එක හදලා කාලා බලන්නකෝ. ලින්නු මාළු ටෙම්පරාදු කරන රෙසිපි එකක් ඕනේ නම් මට කියන්න. මම අනිවාර්යයෙන්ම ඒකත් අරගෙන එනවා.
මේ විදියට මේ බත් එක හදලා බලලා අනිවාර්යෙන් මටත් කියන්න රසට ආවද කියලා. Kitchen Diary with Sanu මගේ YouTube channel එක subscribe කරලා යාළුවන්ටත් share කරන්න. ඒ වගේම Kitchen Diary with Sanu මගේ Facebook page එකට අනිවාර්යයෙන්ම මේ බත් එක හැදුවොත් ෆොටෝ එකක් දාන්න. මම බලන් ඉන්නවා. ආයෙත් රසවත් රෙසිපි එකක් අරන් එනකන් ඕගොල්ලෝ හැමෝටම රසබර දවසක් ප්‍රාර්ථනා කරනවා.